Hi friends, අයබන් කියලා ඔයාලා හැමෝම අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම ලස්සනම vlog එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් මම වගේම මල් බලන්න කැමති කෙනෙක් නම් ඔයාලා මම හිතනවා ඔයාලා මේ vlog එකට ආස වෙයි කියලා. ඉතින් අද අපි යන්න හදන්නේ මෙහි තියෙන ලස්සන flower field එකක් බලන්න. ඒ flower field එක තියෙන්නේ කාස්බෑඩ් කියන city එකේ. අපි ඉන්න city එකට වඩා පැය 3ක විතර දුරින්. ඒ වුණාට දැන් මේ අපි යන්නේ ස්ප්‍රින්ග් සීසන් එකනේ මෙහාට ස්ප්‍රින්ග් කාලේ. ඉතින් හැමතැනම වගේ ලස්සන මල් වැවිලා තියෙනවා. නමුත් මේක මේ යන තැන ගොඩාක් ලස්සනට යායවල් වලට මල් පිපිලා තියෙන තැනක්. ඉතින් පාටින් ලස්සනට. ඉතින් මම ෆස්ට් ටයිම් යන්නේ. මම ගිය සැරේ යන්න හිටියේ ඇත්තටම මේ තැනට මට යන්න බැරි වුණා. මේ සැරේ යන්න හදන්නේ. ඇත්තටම ගොඩක් එක්සයිටඩ් මම දැන් කියලා. මේ පින්තූර වලින් දැක්කහම ගොඩක් ආස හිතුණා. ඒ වගේම මගේ යාළුවොත් කිව්වා එතන ලස්සනයි කියලා. අපි ගිහිල්ලා බලමු. මම ඔයාලට යන්න කලින් තව පුංචි දෙයක් පෙන්නන්නම්. මේක ඇත්තටම මේ මට අවසාන මොහොතේ ආපු අයිඩියා එකක්. මම මෙහෙම වීඩියෝස් දැකලා තියෙනවා. මම ඒකෙන්ද ඉක්මනට හස්බන්ඩ්ට කියලා එකක් හදාගත්තා. Thanks to him. Look at this. මේක කරන්න තියෙන්නේ මේ සිලුවෙට් එක මේ outline එක එක තැන් වලට ගිහිල්ලා මෙහෙම කරලා ලස්සනට අල්ලන්න තියෙන්නේ. එතකොට එක ලස්සන designs මේක හරහා පේනවා. ඉතින් බලමු නේද කොහොම වේද මොන වගේ designs මට කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි දැන් තමයි යන්න ගත්තේ. ඔයාලට පේනවා ඇති මයිල්ස් 160ක් යන්න ඕනේ. අපි එතෙන්ට යද්දි 1:44 වෙනවා. පැය 3ක විතර කාලයක ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි යන්න අතන තියෙන ස්පොට් එකට යන්න ඕනේ වැගන් එක ගන්න. අපි පාක් කරේ ප්‍රධාන එන්ට්‍රන්ස් එකේ නෙමෙයි අනිත් පැත්තට තියෙන එන්ට්‍රන්ස් එකේ. ඉතින් මෙන්න මෙතෙන්ට යන්න ඕනේ වැගන් එකක් ගන්න. The flowers were single petaled and arranged in shades of red and yellow. Today there are 14 colors with hundreds of petals per bloom. The flower fields are a living tribute to the Ecke family's long-standing legacy in California's love for floriculture, and the flower fields stand as a vibrant extension of that heritage. The story ඉතින් මල් යායවල් මැදින් අපිට ඇවිදගෙන යන්න chance එක නැහැ. ඒ වුණාට අපිට මේ වගේ තැනින් තැන එයාලා ඒරියාස් වෙන් කරලා තියෙනවා ෆොටෝස් ගන්න. දැන් අපි මේ ඇවිදගෙන යන්නේ බටර්ෆ්ලයි එන්කවුන්ට් එකට. මේකේ තැන් කීපයක් තියෙනවා එක දේවල් තියෙන. නමුත් මම විශේෂයෙන්ම ඇත්තටම බලන්න ආවේ මල් ටිකයි බටර්ෆ්ලයි එන්කවුන්ට් එකයි. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. දැන් අපි යන්නේ සමනලය බලන්න. I'm so excited. හසින් කොඳුරා ළඟ ඉන්නට හිතුණා. ඔය නෙතු ළඟ තනි වෙන්නට සනසා තව හිත දුන්නම මානම් නොබ මගේ වෙන බව දැනුණා. ගයිස් මට මාර ජෙලස්. මොකද මෙයා මාර ලකි කියන්නේ මෙයාගේ ඇගේ සමනලු 4 දෙනෙක් වහලා ඉන්නවා. කල්ලතුව හිඳින්නේ බලානු මේ ඔය රූප මාගේ නිසා
ඉතින් කියන්න ඕනේ මේක මාරම ලස්සන තැනක්. දවසක් මෙතන හිටියත් ඇත්තටම මදි. මොකද මම මල් වලට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් පාටින් මල් දකිද්දි මට නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි දැනුනේ. මට ආරංචි වුණ විදිහට එයාලගේ තවත් වෙන පැත්තක් තියෙනවා සන්ෆ්ලවර්ස් වලට. ඉතින් ඒක නම් මල් පිපෙන්නේ එකේ අප්‍රේල් මුල් කාලේ. ඉතින් අපිට ඒක මිස් වුණා. කොහොම වුණත් ගොඩාක් ලස්සන තැනක්. දුකින් වුණත් දැන් යන්න වෙනවා මෙතනින්. අපි හිතුවා ආපු එකේ මේ ළඟ ලස්සන බීච් එකක් තියෙනවා. එතෙන්ටත් ගිහිල්ලා යන්න ඕනේ කියලා. Sundanananandana, sundanananandana, sundanananandana. එම්මැගුම් සනසලා ඉන්නට රැගනන්දුර හීනමැව්වම ආදරෙන් අපි ඉන්නේ කොමද වාරනා නැතුවම සදා අනේතින් මගේ නිසා බලාන ඉන්නවාසි. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මම හිතනවා මේ වීඩියෝ එක ලස්සන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. මොකද මට නම් මේ තැන මාර ලස්සනයි. ඉතින් සබස්ක්‍රයිබ් කරලා නැත්තම් අපේ channel එකට සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ආයෙමත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.